අද අපි කතා කරන්නේ භෞතික රසායන විද්‍යාවේ හරිම රසවත් මාතෘකාවක් වන තාත්වික වායු පරිපූර්ණ හැසිරීමෙන් අපගමනය වීම ගැන. පරිපූර්ණ වායුවක් කියන්නේ මොකක්ද කියලා බලමු. පරිපූර්ණ වායුවක් කියන්නේ PV සමාන nRT කියන සමීකරණයට අනුකූලව හැසිරෙන වායු තමයි අපි හඳුන්වන්නේ පරිපූර්ණ වායු කියලා. මේ PV සමාන nRT කියන සමීකරණය ඇවිල්ලා මේ පරිපූර්ණ වායු සමීකරණ ලෙස හඳුන්වනවා. ඇත්තට මේ සමීකරණේ ගොඩනගලා තියෙන්නේ උපකල්පන කීපයක් පදනම් කරගෙන. right. අපි සත්‍ය වායු එහෙම නැත්නම් තාත්වික වායු අපේ ස්වභාවයේ පවතින වායු තමයි අපි තාත්වික වායු කියලා කියන්නේ. පරිපූර්ණ වායු කියන්නේ වායු වල හැසිරීම ඉගෙන ගැනීම සඳහා එහෙම නැත්නම් අධ්‍යයනය කිරීම සඳහා අපි පරිපූර්ණ වායු සංකල්පය ගොඩනගාගෙන තියෙනවා. මොඩල් එකක්. right. ඒකට මේ පරිපූර්ණ වායු මොඩල් එකක් හැටියට ක්‍රියා කරනවා නම් ඒවා තනි ලක්ෂීය ස්කන්ධ ලෙස හැසිරෙන්න ඕන. මොකද මේ තනි ලක්ෂීය ස්කන්ධ කියන්නේ? තනි ලක්ෂීය ස්කන්ධ කියලා කියන්නේ අපි තාත්වික වායුවත් එක්ක අපි සංසන්දනය කරොත් එහෙම තාත්වික වායු වල පරිමාවක් තියෙනවා. අණු වලට පරිමාවක් තියෙනවානේ. නමුත් පරිපූර්ණ වායු ගත්තාම යා තනි ලක්ෂීය ස්කන්ධයක් නැත්නම් පරිමාවක් දරන්නේ නැහැ. right. මොකද්ද බලමු දෙවෙනි උපකල්පනය. දෙවන උපකල්පනයෙන් කියන්නේ වායු අණු අතර අන්තර් අණුක ආකර්ෂණ බල රහිතයි කියන එක. right. ඒකට තාත්වික වායු අපි දැන් එහෙම නැත්නම් සත්‍ය වායු අණු අපි අධ්‍යයනය කරොත් අපි ඉගෙන ගන්නවා අණු අතර අන්තර් අණුක ආකර්ෂණ බල. right. අණු අතර අන්තර් අණුක ආකර්ෂණ බල වලින් තමයි වායුවක් ලෙස එයා හැසිරෙන්නේ. නමුත් පරිපූර්ණ වායු සඳහා අන්තර් අණුක ආකර්ෂණ බල පවතින්නේ නැහැ. right. ඒකට ප්‍රායෝගික ලෝකයේ මේ තාත්වික වායු වලටත් පුළුවන් මේ පරිපූර්ණ වායු හැසිරීම දක්වන්න. right. එතකොට ඒවා හැසිරෙන්නේ අතරම අදාළ උෂ්ණත්වය සහ පීඩනයේදී තමා ඒගොල්ලෝ තාත්වික වායුන්ට පුළුවන් පරිපූර්ණ වායු ලෙස හැසිරීම දක්වන්න. තාත්වික වායු වලට පුළුවන් පරිපූර්ණ වායු ලෙස හැසිරෙන්න. තාත්වික වායු වලට පුළුවන් අධික උෂ්ණත්වයේ සහ අඩු පීඩන අවස්ථාවන් වලදී පරිපූර්ණ වායු ලෙස හැසිරෙන්න. තාත්වික වායු සෑම උෂ්ණත්වයකදීම සහ පීඩනයකදී පරිපූර්ණ වායු ලෙස හැසිරෙන්නේ නැහැ. තාත්වික වායුවක් පරිපූර්ණ ලෙස හැසිරෙන්නේ පහළ පීඩන සහ ඉහළ උෂ්ණත්වය යටතේ විතරයි. පීඩනය වැඩි වෙන විට සහ උෂ්ණත්වය අඩු වෙන විට තාත්වික වායු පරිපූර්ණ හැසිරීමෙන් අපගමනය වෙනවා. ඒ අපගමනය අපට මෙම ප්‍රස්ථාරය අධ්‍යයනය කිරීමෙන් දකින්න පුළුවන්. මේ ප්‍රස්ථාරය PV සහ P අතර සම්බන්ධ. P කියන්නේ පීඩනය අතර සම්බන්ධය දක්වන ප්‍රස්ථාරයක්. right. PV ගුණිතය පීඩනය සමග වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ පරිපූර්ණ වායු සඳහා. right. PV ගුණිතය පීඩනය සමග වෙනස් නොවන නියතාගයක් දක්වනවා පරිපූර්ණ වායු සඳහා. right. පරිපූර්ණ වායු සඳහා. ඉතින් පරිපූර්ණ වායු සඳහා. හරි. මේ PV ගුණිතය ගත්තාම ඒක අගය 22.414. right. මේ කඩීරි වලින් දක්වලා තියෙන්නේ පරිපූර්ණ වායුවක හැසිරීම. PV ට එදිරිව P වල අගය 22.41. right. අපි දන්නවා පරිපූර්ණ වායු මවුල එකක් සෙල්සියස් අංශක බිඳුවේදී සහ පීඩනය 1 atm වන විට right. පරිපූර්ණ වායුවේ පරිමාව ඇවිල්ලා 22.414 ලීටර වෙනවා. right. 22.414. right. පරිපූර්ණ වායුවක පරිමාව වෙනවා. right. එතකොට මෙතන PV ගුණිතය අපිට ගත්තාම මේක ඇත්තටම මේක යුනිට් එක වෙන්නේ 22.414 right. ලීටර ATE. right. ඒක තමයි යුනිට් එක වෙන්නේ. එතන ඒකක වෙන්නේ. right. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කොහොමද මේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අපගමනය වෙන්නේ? හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන්නේ තාත්වික වායු. සැබෑ පවතින වායු. මෙන්න මේ විදිහට තමයි අපගමනය වීම අපට පෙන්වන්නේ. right. එතකොට මේ කොටස අපි ගත්තාම මේ තියෙන්නේ අතරම මේ අඩු පීඩන කලාප. අඩු පීඩනයකදී
අපට දකින්න පුළුවන් අපගමනය. right? හරි. මේ තියෙන පීඩනය වැඩි වෙන්න ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අපගමනය වී. මේ අපගමනය අපිට ගන්න පුළුවන් මේක ඇවිල්ලා මේ ඍණ අපගමනය. ඔක්සිජන් දක්වන්නේ ඍණ අපගමනයක්. හයිඩ්‍රජන් දක්වන්නේ ධන අපගමනය. right. එතකොට මේකට හේතුව තමයි right අන්තරණුක ආකර්ෂණ බල. right අන්තරණුක ආකර්ෂණ බල. right අන්තරණුක ආකර්ෂණ බල. එහෙම නැත්නම් අපි ගත්තොත් මධ්‍යස්ථ පීඩනයක් සහ උෂ්ණත්වයකදී right මධ්‍යස්ථ පීඩනයක් සහ උෂ්ණත්වයකදී අණු අතර ක්‍රියාත්මක වෙනවා දුර්වල වැන් ඩර් වාල් බල. එහෙම නැත්නම් ලන්ඩන් බල ක්‍රියාත්මක වෙනවා. right මෙම ආකර්ෂණ බල සහ අණු මොකද වෙන්නේ? එකිනෙකට ලංවීමක් සිද්ධ වෙනවා. right අන්තරණුක ආකර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා කියන්නේ අණු එකිනෙකට ලං වෙනවා. right ඔයදී අපි මේ අවස්ථාවේදී අපි ගන්නවා මේ පද්ධතියේ සැබෑ පරිමාව ගත්තොත් එහෙම. පද්ධතියේ සැබෑ පරිමාව කියන්නේ දැන් අණු එකිනෙකට ලං වෙනකොට අණු විසින් අත් කර ගන්නවානේ පරිමාව නේ. එතකොට පද්ධතියේ සැබෑ පරිමාව කියන්නේ අර අණු විසින් අත් කර ගන්නා පරිමාව අපි අයින් කරනවා. අන්න ඒක තමයි පද්ධතියේ සැබෑ පරිමාව වෙන්නේ. නමුත් ඔක අපි පරිපූර්ණ වායුවක් ලෙස සැලකුවොත් දැන් පරිපූර්ණ වායුවේ තනි ලක්ෂීය ස්කන්ධ. right? එතකොට ඒ පරිපූර්ණ වායු අණු අර පද්ධතිය පරිමාවෙන් යම්කිසි ප්‍රමාණයක් අත්පත් කරගන්නේ නැහැ. right? එතකොට දැන් තාත්වික වායු වලදී පද්ධතියේ සැබෑ පරිමාව පරිපූර්ණ වායුවකට වඩා මොකද වෙන්නේ? අඩුවීමක් දකිනවා. right? ඒ නිසා තමයි PV යගේ පරිපූර්ණ රේඛාවට වඩා පහළින් ගමන් කරන්නේ. පරිපූර්ණ රේඛාවට වඩා පහළින් ගමන් කරන්නේ. මෙතන විශේෂත්වයක් තමයි හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ගත්තාම අපි අණුවේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ගත්තොත් හයිඩ්‍රජන් වලට ඔක්සිජන් වල අණුවේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩිනේ. right? අණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි. දන්නා ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය රඳා පවතින මේ ලන්ඩන් බලවල ප්‍රබලතාවයට ලන්ඩන් බලවල පවතින බන්ධන ප්‍රබලතාවයට බලපාන අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබලතාවයට ඒක හේතුවක් වෙනවා. right? කොට ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි නිසා අන්තරණුක ආකර්ෂණ බල ප්‍රමාණය වැඩි. ඒ නිසා තමා පද්ධතියේ සැබෑ පරිමාව ඔක්සිජන් වල ගත්තොත් එහෙනම් පද්ධතියේ සැබෑ පරිමාව පරිපූර්ණ වායුවට වඩා අඩු වෙනවා. අන්න ඒ නිසා තමා ඔක්සිජන් වල PV ගුණිතය PV අගය පරිපූර්ණ රේඛාවට වඩා පහළින් ගමන් කරන්නේ. right? දැන් හයිඩ්‍රජන් වායුව ගත්තාම හයිඩ්‍රජන් වායුව නිතා කුඩා අණුවක් වෙනවා ඔක්සිජන් වලට සාපේක්ෂව. සහ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයත් අඩුයි. right? ඒකට හයිඩ්‍රජන් වල ක්‍රියාත්මක වන අන්තරණුක ආකර්ෂණ බල නොගිනිය හැකි තරම් ඊටාම කුඩා අගයක් තමයි තියෙන්නේ. right? ඒකට PV ට එදිරිව පීඩනය නැත්නම් P කියන ප්‍රස්ථාරය අපි අධ්‍යයනය කරොත් අපිට පැහැදිලි වෙනවා කොහොමද මේ සත්‍ය එහෙම නැත්නම් තාත්වික වායු පරිපූර්ණ වායු වලින් අපගමනය වෙන ආකාරය තමයි මේ ප්‍රස්ථාරය මගින් දක්වලා තියෙන්නේ. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන තාත්වික වායු. ඉතින් අපිට පැහැදිලි වෙන මේ ඔක්සිජන් දක්වන්නේ ඍණ අපගමනය. ඔක්සිජන් ඍණ අපගමනයක්. ඍණ අපගමනයක්. හයිඩ්‍රජන් වායුව ධන අපගමනයක් දක්වනවා. ධන අපගමනය. දැන් උතනදී හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වායුව ගත්තාම හයිඩ්‍රජන් කියන වායුව ගත්තාම මේ ඉතා කුඩා පරිමාවක් තියෙන අණුවක් තමයි හයිඩ්‍රජන් කියන්නේ. right? අණුක ස්කන්ධය ඉතා අඩුයි ඔක්සිජන් වලට සාපේක්ෂව. ඔක්සිජන් ගත්තාම අණුක ස්කන්ධය වැඩි හයිඩ්‍රජන් වලට සාපේක්ෂව. right? එතන ඍණ අපගමනයකට ප්‍රමුඛ වෙන්නේ අන්තරණුක ආකර්ෂණ බල. right? අන්තරණුක ආකර්ෂණ බල. right? හයිඩ්‍රජන් වලට සාපේක්ෂව ඔක්සිජන් අණු අතර තියෙන අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය ඉතා වැඩි. ඒකට හේතුව තමයි අපි දන්නවා අණු අතර එකිනෙක බැඳ තබා ගැනීම සඳහා ලන්ඩන් බල ක්‍රියාත්මක වෙනවානේ. ඔය ලන්ඩන් බල ක්‍රියාත්මක වෙන්න හේතුවක් තමයි අණු වල තියෙන ඉලෙක්ට්‍රෝන. right? අණු වල තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය රඳා පවතිනවා අන්තරණුක ආකර්ෂණ බල එහෙම නැත්නම් ලන්ඩන් බලවල ප්‍රබලතාවය.
එතකොට හයිඩ්‍රජන් වලට සාපේක්ෂව ගත්තහම ඔක්සිජන් වල අන්තර් ආකර්ෂණ බල ප්‍රබලතාවය වැඩි. ඉතින් මේ විදිහට පීඩනය වැඩි කරගෙන ගියොත් මොකද වෙන්නේ? මේ අන්තර් ආකර්ෂණ බල ප්‍රමුඛයිනේ ඔක්සිජන් වල. මේගොල්ලෝ තව තවත් ලං වෙනවානේ. රයිට්? ඔක්සිජන් අණු තව තවත් ලං වෙනකොට මොකද වෙන්නේ? මේ ඔක්සිජන් අණු මගින් අත්කර ගන්නා පරිමාව අපට සැලකිය යුතු වෙනවා. රයිට්? ඔක්සිජන් වලින් අත්කර ගන්නා පරිමාව රයිට්? සැලකිය යුතු වෙනවා. එතකොට ඔක්සිජන් සැරිසරන නිදහසේ සැරිසරන පරිමාව මොකද වෙන්නේ? ඒක අඩු වෙනවා. රයිට්? ඒ නිසා තමයි මේ PV අගය මේ විදිහට අඩු වෙන්න හේතුවක් වෙන්නේ. රයිට්? හයිඩ්‍රජන් ගත්තහම හයිඩ්‍රජන් කුඩා අණුවක් රයිට්? අණුක ස්කන්ධය අඩුයි. ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අතරම ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ නේ. right? එතකොට හයිඩ්‍රජන් සාමාන්‍යයෙන් ගත්තම හයිඩ්‍රජන් තාත් පරිපූර්ණ වායුවකට ආසන්නයෙන් ගමන් කරන වායුවක් තමයි හයිඩ්‍රජන්. right? නිකන් ලක්ෂීය ස්කන්ධයකට ආසන්නව ගමන් කරන වායු අණුවක් හැටියට සලකන්න පුළුවන්. හයිඩ්‍රජන් ගත්තාම සාමාන්‍ය අවස්ථාවේදී මේ අණු අතර අණු දෙකක් අතර තියෙන පරතරය ගත්තාම අණුවේ විශාලත්වයට වඩා වැඩි. right? එතකොට ක්‍රියාත්මක වෙන්නේ ආකර්ෂණ බල නෙවෙයි විකර්ෂණ බල. right? එතකොට ධන අපගමනයක් කෙරෙහි බලපාන මේ කඩිරිය වලට ඉහළින් තියෙන කොටස අපි ගත්තොත් ධන අපගමනය ඒ ධන අපගමනයට හේතු වෙන්නේ විකර්ෂණ බල. right? විකර්ෂණ බල අණු අතර තියෙන විකර්ෂණ බල. right? අපි පීඩනය කොච්චර වැඩි කරත් මේ විකර්ෂණ බල වැඩි. අණු ඈත් වෙලා ඉන්න තමයි එයා බල. right? එතකොට PV ගුණිතය ගත්තාම PV ගුණිතය වැඩි වෙනවා. ඒ නිසා තමයි හයිඩ්‍රජන් ධන අපගමනයක් දක්වන්න හේතු වෙන්නේ. මෙම ප්‍රස්ථාරයේ මේ PV ගුණිතය right? PV ගුණිතය ගැන අපි තවදුරටත් පැහැදිලි කරගනිමු. PV ගුණිතය V කියන්නේ පරිමාවනේ. right? V කියන්නේ පරිමාව. මොකද්ද මේ පරිමාව? right? right. අපි දන්නවා දැන් භාජනයක් තුල අපි හිතමු ලක්ෂීය ස්කන්ධ තියෙනවා කියලා. භාජනයේ පරිමාවට සාපේක්ෂව මේ ලක්ෂීය ස්කන්ධවල පරිමාව නොසලකා හැරිය හැකි තරම් කුඩා නම් මේ වායු අණු හැසිරෙන පරිමාව වෙන්නේ මේ පරිමාවමනේ. වායු අණු හැසිරෙන පරිමාව වෙන්නේ මේක ඇතුළේ තියෙන මේ පරිමාවම තමයි පරිමාව වෙන්නේ. පරිපූර්ණ වායුවක් සඳහා ගැටලුවක් නැහැ. නමුත් අපි මේකට ඇතුළත් කරොත් සත්‍ය වායු ඇතුළත් කරොත් right අපට පැහැදිලි වෙනවා මේ අණු වලට හැසිරෙන්න තියෙන පරිමාව පරිපූර්ණ වායුවකට සාපේක්ෂව අඩුයිනේ. මොකද මේ වායු අණු මේ භාජනයේ පරිමාවෙන් යම්කිසි කොටසක් අත්පත් කරගන්න. එහෙනම් අපි මේ පරිමාවට යොදන්න ඕන කුමක්ද? right? වායු අණු හැසිරෙන පරිමාව. එහෙනම් මේ භාජනයේ පරිමාවෙන් වායු අණු අත්පත් කරගන්නා පරිමාව අඩු කරන්න ඕන. එතකොට තමයි ඔය කියන වායු අණු හැසිරෙන පරිමාව එන්නේ. ඒක තමයි PV ගුණිතයට අපි ඇතුළත් කරන්න ඕන. right? එතකොට පරිපූර්ණ වායුවකට ගැටලුවක් නැහැ. නමුත් දැන් අපි කතා කරා ඔක්සිජන් සහ හයිඩ්‍රජන් කොහොමද පරිපූර්ණ වායුවකින් අපගමනය වෙන්නේ කියන එක. දැන් ඔක්සිජන් අණුව ගත්තාම ඔක්සිජන් වලදී අපි සැලකුවේ ඔක්සිජන් අණු වලදී අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබල වෙනවනේ. right? අන්තර් අණුක ආකර්ෂණ බල. right? අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබල වෙනවා. ආකර්ෂණ බල හයිඩ්‍රජන් වලට සාපේක්ෂව. right? අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබල වෙනවා. අපි පීඩනය වැඩි කරන්න right? අණු තව තව ලං වෙනවා. right? මේ අණු තව තව ලං වෙනවා. කල විකර්ෂණ බලවලට වඩා ප්‍රමුඛ වෙන්නේ අන්තර් අණුක ආකර්ෂණ බල. අන්තර් අණුක ආකර්ෂණ බල. හරි. එහෙනම් පීඩනය අඩු කරනකොට මොකද වෙන්නේ මේ වායු අත්පත් කරගන්නා පරිමාව
සැබෑ පරිමාව අඩු වෙනවා. ඒ නිසා තමයි මේ PV ගුණිතය අඩු වෙන්නේ නේ. right? පීඩනය වැඩි කරනකොට PV ගුණිතය අඩු වෙලා පරිපූර්ණ වායු වලින් ඍණාපගමනයක් දක්වනවා. මේ ගුණිතය අඩු වෙනවා. right? වායු අණු වල වායු අණු හැසිරෙන නිදහස් පරිමාව අඩු වෙන නිසා. right? අපි දැන් හයිඩ්‍රජන් ගත්තොත් මොකද වෙන්නේ? හයිඩ්‍රජන් වායුව. right? හයිඩ්‍රජන් වායුවේ සරල අණුවක්. right? අණුක ස්කන්ධය අඩුයි. ඉලෙක්ට්‍රෝන දෙකක් පමණයි තියෙන්නේ. right? එතකොට මේ අණුගත් මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ අන්තර් අණුක ආකර්ෂණ බල වලට වඩා විකර්ෂණ බල. දැන් හයිඩ්‍රජන් හැම විටම පවතින්නේ අණු අතර අපි ගත්තොත් එම අණු අතර තියෙන දුර ගත්තොත් එහෙම අපි මේ මිනුම් කරන දුර right මිනුම් කරන දුර ගත්තාම අණුවේ ප්‍රමාණයට වඩා මේ දුර වැඩි. හරි? එහෙනම් අන්තර් අණුක ආකර්ෂණ බල ක්‍රියාත්මක නොවන මට්ටමේ තියෙන එකක් තමයි හයිඩ්‍රජන් කියන්නේ. right? නම් ප්‍රබල වෙන්නේ මොකද්ද? විකර්ෂණ බල. right? විකර්ෂණ බල තමයි ප්‍රමුඛ වෙන්නේ. විකර්ෂණ බල. අපි මේක පීඩනය වැඩි කරන්න right? විකර්ෂණ බල ක්‍රියාත්මක වෙන නිසා අණු බලන්නේ ඈත් වෙලාම ඉන්නේ. right? ඈත් වෙලාම ඉන්නේ. ඒ නිසා තමයි ගත්තොත් එහෙම පරිපූර්ණ වායුවකට සාපේක්ෂව පරිමාව ගත්තොත් එහෙම right? පරිමාව වැඩි. right? පරිමාව වැඩි. ඒ නිසා PV ගුණිතය ගත්තාම PV ගුණිතය අගය වැඩි වෙනවා. right? හයිඩ්‍රජන් වායුව සැලකුවොත් right? වායු අණු හැසිරෙන නිදහස් පරිමාව පරිපූර්ණ වායුවකට සාපේක්ෂව වැඩි වෙනවා. ඒ නිසා තමයි ධන අපගමනයක් හයිඩ්‍රජන් දක්වන්නේ මේ විදිහට ධන අපගමනයක් දක්වනවා.